අපි අද හදන ක්‍රීමි ප්‍රෝන්ස් කරි එකට දෙමෝනේ ඉස්සෝ මේ විදිහට ඔළුවයි නැට්ටයි සහ උඩ කට ඉවත් කරලා ගත්තා. ඉතින් ඒකට මුලින්ම සෝයා සෝස් ටිකක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඒකට ලුණු ගම්මිරිස් ටිකක් අපේ රස අනුව දාගන්න. ඊට පස්සේ මික්ස් ඉස්සෝ ටික ටිකක් මැරිනේට් වෙනකන් අපි මේක වහලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපේ කරි එකට ඕන වෙන එළවලු ටික කපා ගමු. එළවලු කියන්නේ තක්කාලි, ලුණු, සුදු ලුණු සහ අමු මිරිස්. තව ඉතින් ඕනේ හැම කෑමකටම නැතුවම වරි රම්පේ කොලයක් දෙකක්. ඒ ටිකත් වහගෙන පැත්තකින් තියාගෙන අපි අපේ කිරි එක හදාගමු. මේකට ෆ්‍රෙෂ් මිල්ක් යූස් කරනවා නම් හොඳයි. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටිකිරි හරි කමක් නැහැ. පිටිකිරි හැඳි 3ක් වගේ ගන්න. පිටිකිරියකට වතුර ටික දාලා මේක දිය කරගෙන හොඳට තික් එකට හදාගන්න. හොඳ තික් එකට හදාගත්තට පස්සේ කිරි එකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ පෑන් එකක් රත් වෙන තියලා ඒකට බටර් ටිකක් දාලා සුදු ලුණු ටිකක් දාලා ටිකක් ෆ්‍රයි වෙන්න දෙන්න. සුදු ලුණු ටික ගාන්න ෆ්‍රයි වෙගෙනදී අපිට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවේදී එකතු කරන්න අමු මිරිස් ටිකයි ලුණු ටිකයි. ඒ ටිකත් හොඳට මික්ස්. මෙන්න මේ වෙලාවේදී එකතු කරන සෝයා සෝස් ටික වඩ කැමති නම් දාගන්න නැත්නම් එපා. ඊට පස්සේ අපි ඒකට උළුහාල් 3-5 කුඩු ටිකක් කැලමරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒ ටිකත් ෆ්‍රයි වෙලා හොඳ සැර සුවඳක් එද්දී තක්කාලි ටික ඇඩ් කරගන්න. ඒ ටිකත් හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි අපේ කිරි එක ඇඩ් කරගන්න. කිරි එක ක්‍රීමි ගතියට එනකොට අපි අපේ අනිත් ඉතුරු කිරි ටිකයි ඉස්සෝ ටිකයි ඔක්කොම ඇඩ් කරගන්නවා. It's mixing time. මේ විදිහට කරි එක මික්ස් කරගෙන අපි ටිකක් වහලා ඇරියට පස්සේ ඉස්සෝ වලට මිල්ක් එක හොඳට ඇබ්සෝබ් වෙලා ක්‍රීමි ගතියට ආවට පස්සේ අපි තව මිල්ක් ටිකක් ඇඩ් කරගන්නවා. මේ වෙලාවෙදි මම රම්පකොළ ටිකක් ඇඩ් කරගන්නේ අපේ කරි එකට හොඳ සුවඳක් සහ රසයක් රම්පකොළ වලින් ගෙනලා දෙන හින්දා. දැන් අපේ කරි එක රෙඩි. ඇත්තටම මේක රසම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේක try කරන්න ඕනි. Finally අපේ creamy prawns curry එක රස බලන වෙලාව.